සිද්ධයි පානදුරාවාදයේ පිළිබඳව. එතකොට අපේ පානදුරේ ලස්සන මුහුදුරක් තියෙනවා. එතකොට රංගොත් විහාරයත් ඇවිල්ලා අපේ පානදුරේ ඉතාම පෞරාණික පැරණි විහාරයක්. අරිය ධම්මහාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ධයි පානදුරේ. එතකොට පානදුරේට නම හැදිලා තියෙන ආකාරයත් මම සාමාන්‍යයෙන් විදිහට දන්නවා. ඒක හැදිලා තියන්නේ ওই පහනක් සම්බන්ධව කතාවක් තියෙනවා. ඒක කියන්නේ ගියොත් ටිකක් දිගයි. එතකොට පානදුර ඇවිල්ලා ලංකාවේ ලොකුම තොරණ විශාලම තොරණක් පැවැත්වෙනවා මේ මාසයේ වෙසක් මාසයේ. එතකොට අපි එහෙම බලමුත් පානදුර ඇවිල්ලා මේ මහත්යගේ ගම උඩහමුල්ල පානදුර ඉතින් මගේ ගම එකක්. එතකොට මෙහි ඇවිල්ලා පානදුර ප්‍රසිද්ධම දැන් නිතර ප්‍රවෘත්ති වලට කියවෙනවා. ඔව් ප්‍රසිද්ධයි. අතම මේ පැත්තක් ප්‍රසිද්ධයි, මහනුවර ප්‍රසිද්ධයි, අයි සම්බන්ධ. ඒ වෙනුවට ඔයගොල්ලෝ ළමයි පරිස්සම් කරගන්න එක මම මතක් කරනවා. මේ වෙලාවේ පානදුර ගොඩක් මේ ප්‍රසිද්ධයි සම්බන්ධව. පානදුරේ ලොකු අලෙවිසල් තියෙනවා. ඒ අතරින් නමගියේ ASD ආයතනය, සමන්මල් සුබ පැෂන් වලට ආයතනය සම්බන්ධයි. right. එතන මේ මෙතන ගැන කිව්වම නෑ මහජන බැංකුවත් ඒ වගේමයි. හැමදාම අපිට මේ වගේ දෙයක් තියෙනවා පානදුරේ. ඔව්. ගිනුම තියෙන්නේ දුවගේ පුතාගේ මේ දුවල දෙන්නගේ. ඔය ගිනුම් තියෙන්නේ මහජන බැංකුවේ. අද 5000ක් තැන්පත් කරාද? එහෙනම් දැන් ගිනුම් නැදීමට අපිට යන්න පුළුවන්. තව ටිකකින්. අපි ඔය බෑග් එකක් දෙමු. අපි ඇත්තටම රොයිසට හොඳ අත්පොළ සම්මානයක් දෙමු. right. අපි ඇත්තටම අපි ඉන්න දැනගෙන ඉන්නවා පානදුරේ ගැන. අපි ඇත්තට හොඳට දන්නවා. මම ඇත්තටම රත්පල්ලානේ තමයි ගොඩාක් කල් දීදී පොඩි කාලේ. මම පානදුරේට ආවේ 83. හරි. එතකොට එදා ඉඳන් මට ගොඩක් අය කිව්වා පානදුරේ දාලා කොළඹ පැත්තට එන්න. ඇයිවා පානදුරේට වෙලා ඉන්නේ? එහෙම කියලා. නමුත් මම පානදුරේට ආවට පස්සේ මේ පානදුරේ හරි ලස්සන නගරයක්. හරි ප්‍රදේශයක්.